ආදරේ කියන්නෙම දරා ගැනීමක්. මේ කේක් එක හදන ගමන් මට හිතුනේ එහෙමයි. ආදරේ කරන්න, ආදරේ විඳින්න සමහරක් දෙනාට මහා ලොකු දේවල් ඕන නැහැ. ඉතින් ඇත්තම ආදරේ කියලා මමත් හිතන්නේ ඒ දේ. පුංචි දෙයකින් පවා සෑහීමකට පත් වෙන්න පුළුවන් නම් එතන තමයි ඇත්තම ආදරේ තියෙන්නේ. මේ දේවල් කියනකොට ඔයාලට මොකද හිතෙන්නේ? ඔව්. මේ කේක් එකත් එක්ක තියෙන්නෙත් ඒ වගේ හරි ලස්සන දරා ගැනීමක්. මේ ඕඩර් එක මට දීපු ගර්ල් මට කියපු දෙයක් තමයි මේ කේක් එක ඕඩර් කරන්න එයාගේ බෝයිෆ්‍රෙන්ඩ්. හැබැයි මේ වෙනකොට ඒ දෙන්න අතර කිසිම affair එකක් නැහැ කියලා. ඒ වගේම එයා කියපු තවත් දෙයක් තමයි කේක් එක ගිහින් දෙන වෙලාවට කොහෙත්ම කියන්න එපා මේ කේක් එක එව්වේ මේ ගර්ල් කියලා. එහෙම කිව්වොත් එහෙම මේ කේක් එක ඒ බෝයි රිජෙක්ට් කරයි කියලාත් කිව්වා. ඉතින් මේ ගර්ල් මේ කතාව කියපු වෙලේ ඉඳලා ඕඩර් එක රෙඩි කරලා ගිහින් දෙනකම්ම මේ දේ මගේ ඔළුවේ තිබුණා. ඕඩර් එක ඩිලිවර් කරන වෙලාවදී පවා ඒ බෝයිවත් අඩුම මගෙන් ඇහුවේ නැහැ මේ කේක් එක එව්වේ කවුද කියලා. ඉතින් මමත් ඒක වෙනම කියන්න ගියෙත් නැහැ. ටික වෙලාවක් ගියාට පස්සේ ඕඩර් එක දීපු ගර්ල් මට මැසේජ් එකක් දැම්මා. ඒ මැසේජ් එකේ තිබුණේ මට ස්තුති කරලා වගේම ඒ ගර්ල් මට පින් දීලා තිබුණා. ඒකට හේතුව මොකද්ද කියලා ඔයාලා දන්නවද? ඒ ගර්ල් කිව්වේ ඒ කේක් එක ගත්තු ගමන්ම බෝයි එයාට කෝල් කරාලු. අවුරුදු ගානකට පස්සේ තමයිලු බෝයිගේ කටහඬ ඇහුවේ. ඉතින් එයා කියනවා අපි දෙන්නට දැන් එකතු වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ වුණාට අවුරුදු ගානකට පස්සේ හරි බෝයිෆ්‍රෙන්ඩ්ගේ කටහඬ අහපු එකම ඇති මට ගොඩක් සතුටු වෙන්න කියලා. ඒ වගේම මේකේ තියෙන අනිත් පැත්ත ඔයාලා දැක්කද? ඒ තමයි කේක් එක දුන්නේ කවුද කියලාවත් නොදැන කේක් එක ගත්තු ගමන්ම ඒ බෝයිට මතක් වුණෙත් එයාගේ කලින් ගර්ල් ෆ්‍රෙන්ඩ්ව. ඉතින් හිතලා බලන්න එතන මොන තරම් ලස්සන බැඳීමක් තියෙන්නේ නැතිද කියලා. ඉතින් මේ හැම දෙයක්ත් එක්කම මට තදින්ම දැනුණු දෙයක් තමයි ආදරේ කියන්නෙම දරා ගැනීමක්.